ඇත්තටම වෙඩින් එක කන්සෙප්ට් එක highlight වෙලා පේන්නේ wedding stationery තුලින්. wedding stationery කිව්වම thank you card, table details, cake boxes, invitations මේ හැම පුංචි detail එකකින්ම overall concept එක clearly පෙන්නනවා. ඉතින් අද සුභාසිරි තුලින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ couple එකක් තමන්ගේ wedding concept එක select කරාට පස්සේ කොහොමද wedding stationery තුලින් මේ concept එක highlight කරලා පෙන්වන්නේ කියන එක ගැනයි. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපත් සමග එකතු වෙනවා professional wedding stationery designer රෂි අල්විස්. ඉතින් රෂි අපි මුලින්ම කතා කරමු ඔබ මේ ෆීල්ඩ් එකේ graphic designing and printing field එක මේ දෙකේම වසර 30ක experience එකක් තියෙනවා. මීට අමතරව wedding invitation industry එකේ වසර 15ක experience එකක් තියෙනවා. ඉතින් මේ experience එකත් එක්ක ශ්‍රී ලංකන් sustainability award 2025 2026 දී ඔබ දෙපාරක්ම දිනාගෙන තියෙනවා. මේ journey එක ගැන අපි මුලින්ම කතා කරමු. ඔව් තර්ෂා මේ ඇත්තටම කියනවා නම් අවුරුදු 30ක් කියන්නේ විශාල කාලයක්. මම පොඩි ග්‍රැෆික් ඩිසයිනින් පාර්ට් එකේ දැම්ම ආපු කෙනෙක්. ඉතින් ඒ ඇවිල්ලා පහුකාලීනව ප්‍රොඩක්ෂන් එක ප්‍රින්ටිං පැත්ත ඩෙවලොප් කරගෙන ආපු ගමනක්. මොකද මේ ගමන තුල මම එනකොට මම කියන්නේ මොනවා හරි අපි මේ ෆීල්ඩ් එකට කරන්න ඕනේ. සහ පේන්ටිං කියන එක ලංකාවේ තුල තියෙනවා මේ ගොඩක් ප්‍රශ්න වේස්ටේජ් එහෙම නැත්නම් මේ ගොඩක් ගැටලු තියෙනවා ප්‍රින්ට් ගොඩක් ඇත්තටම කියනවා වේස්ටේජ් එක. අපි වෙඩින් කාඩ් එකක් කරන්න ගියත් ඇත්තටම මේ වේස්ටේජ් ගැන මේ අවුරුදු කාලය තුළ මට ලොකු ප්‍රශ්න තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි මම අර මේවා කියමු සස්ටේනබිලිටි කියන මාතෘකාව යටතේ වෙඩින් ඉන්විටේෂන් නිර්මාණය කරන්න හිතුවේ. ඒකට මුල් තැන දෙමින් සක්සනබිලිටි එකදී වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ඒ කියන්නේ පාවිච්චි කරන මැටීරියල්ස් ඔක්කොම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. පරිසරහිතකාමී. එතකොට ඊළඟ දේ තමයි මේ ඉන්විටේෂන් බොහොම මේ සැහැල්ලුවෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ බර අඩු කරගෙන thickness අඩු කරගෙන හැබැයි quality wise number one quality. මොකද අපි පාවිච්චි කරන්නේ තනිකර ඉතලි papers. එතකොට ඉතලි පේපර් එක සක්සෙනබිලිටි එක තියෙන papers. ඒ කියන්නේ ඒවා ඔක්කොම මේ අපිට ඒ කියන්නේ සර්ටිෆිකේෂන් තියෙන papers. මොකද ඒවා වලින් කරාම එන quality එක මාර high. සහ ප්‍රොඩක්ට් එක ගත්තම වව් කියන දේ ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ඒක මගේ සාර්ථකයි. ඉතින් ඒක තමයි මට වසර දෙකක් පිට මේක හම්බුණා ඇත්තටම. මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි පේන්ටිං සොලියුෂන් කියන කැටගරි එකට තමයි මට හම්බෙන්නේ. ඉතින් මේක මට හම්බුණා කියන්නේ මම හිතනවා මුළු ප්‍රින්ටිං ට්‍රේඩ් එකටම ඇත්තටම මේ ගමන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මාත් එක්කම. මම අනිත් අයටත් කියනවා පුළුවන් තරම් සක්සෙනබිලිටි විදිහටම අපි වැඩි ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් මේ පරිසර හිතකාමී පැත්ත හොඳටම තියෙයි. කොළ වේස්ටේජ් එක අඩු වෙයි, ක්වොලිටි වැඩි වෙයි. ඊළඟට රෂි අපි කතා කරමු ඕනම කපල් එකක් තමන්ගේ වෙඩින් ඉන්විටේෂන්ස් ප්ලෑන් කරද්දී ඔවුන් කන්සෙප්ට් එක ඩිසයිඩ් කරනවා. හැබැයි මේ වෙඩින් කන්සෙප්ට් එක ඔවුන් කොහොමද ඔවුන් තෝරගන්න වෙඩින් ස්ටේෂනරි එක කනෙක්ට් කරන්නේ? ඔව් තමිෂ මේ ඇත්තටම මේ අපි තීම් එකට කලින් වෙඩින් එකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මොකක්ද? වෙඩින් ඉන්විටේෂන් එක. වෙඩින් ඉන්විටේෂන් එකක් අතර හම්බුනම තමයි කවුරු හරි හිතන්නේ මාර වෙඩින් එකක් මා ලස්සනයි. මාර ක්වොලිටි වැඩක්. ඒ කියන්නේ ඒ කාඩ් එකේ තියෙන ක්වොලිටි වර්ක් එකත් එක්ක ක්වොලිටි වැඩෙත් එක්ක තමයි මුළු වෙඩින් එකම වෙඩින් එකට යන්න කලින් එන ගෙස් ඔලුවට ගන්න. ගොඩක් කට්ටිය අපි ගාවට එන්නේ හොටෙල් එක බුක් කරලා ඉවරයි, බ්‍රයිඩල් කරලා ඉවරයි, ඔක්කොම ඉවර කරලා වෙඩින් ඉන්විටේෂන් එකට තමයි අන්තිමට එන්නේ අපිත් එක්ක කතා කරන්නේ. එතකොට ඒක ගොඩක් දුරට ගිහිල්ලා. එතකොට මම ඒකත් එක්ක කතා බහ කළා මේකේ කන්සෙප්ට් එක ඩෙවලොප් කළා, කලර්ස් එහෙම නැත්නම් මේකේ අපි කලර් වලින් යනවාද, එහෙම නැත්නම් මේකේ අපි ට්‍රැඩිෂනල් වෙඩින් එකක්ද, සිංගල් වෙඩින් එකක්ද, මේක රොයල් ස්ටයිල්ද, මේක බුටික් ටයිප්ද කියන එක අපි ඒ කියන්නේ අපි මේක මොකක්ද කියන එක ඔළුවට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඇත්තට මම කරන වැඩක් තමයි මේ ඒ කියන්නේ මම කරන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඉන්විටේෂන් එක මට කරන්නාම මගේ ඉන්විටේෂන් එකෙන් තමයි අනිත් පැත්තේ ඒගොල්ලෝගේ වැඩ මුලින්ම පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මට එනවා ඒගොල්ලෝ ඒ ටික අරගෙන එනවා මං ගාවට. හැබැයි මං ගාවට එන්නේ අන්තිමට. හැබැයි මගෙන් තමයි මුළු වෙඩින් එකේ වැඩ පටන් ගන්න තියෙන්නේ. එතකොට මම දැනගන්න ඕනේ මේ කාඩ් එක හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට කරන්න. එතකොට ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හරි වැදගත්.
සහ ඔයා කියන වගේ අර මේකේ මෙනු කාඩ් එක කියන්නේ මේ කාඩ් එක විතරක් නෙමෙයි කාඩ් එකත් එක්ක යනවා ලොකු අපසරයක්. ඒ කියන්නේ ස්ටේෂනරි කොම ලොකු පරාසයක් තියෙනවා. කවර හිතනවා මේ කාඩ් එකයි කේක් බොක්ස් එකයි තමයි ස්ටේෂනරි කියන්නේ නෑ. ස්ටේෂනරි කියන්නේ ටේබල් එකේ තියෙන අංගේ බව ස්ටේෂනරියක්. ටේබල් එකේ තියෙන දැන් සමහර අය මෙනුස් print කරනවා, සමහර අය එන්ට්‍රස් මේ පැනල් print කරන ඒ ඔක්කොම මේ ස්ටේෂන් වලට අයිති. මොකද ඒක සමහර අය ඩෙකෝ කරන අයට බෙදලා තියෙනවා. හැබැයි ඩෙකෝ අයට බෙදුනත් ඒක ස්ටේෂනරියක්. ඊළඟට අපි කතා කරමු රශී දැන් මේ වගේ beautiful wedding invitation එකක් create කරද්දී මම හිතන්නේ අපි අනිත් හිතන්න ඕන පැත්ත තමයි sustainability, paper waste, material waste මේ හැම දෙයක් ගැනම අපි awareness එක තියෙන්න ඕන. ඉතින් කොහොමද මේ හැම දෙයක්ම consider කරගෙන ලස්සන beautiful design එකක් එළියට දාන්නේ? ඔය තමයි ඇත්තටම මේ අර මං ඉස්සලා මොනද කිව්වාගේම sustainability එකට ගෙන්න මොනේ වැඩි කරගෙන යන්න. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ අපිට ඕන quantity එකක් ඒකේ ප්‍රශ්නයක් නැහැ. quantity එක නෙමෙයි මෙතන මේ බලපෑම තියෙන්නේ. අපි කරන work එකේ. ඒ කියන්නේ මේකේ පොඩි quantity වුණාද සාමාන්‍ය සරල කාඩ් එකක් කරාද තනි page එකද එහෙම නැත්නම් heavy කාඩ් එකක්ද කියන එක නෙමෙයි මෙතන වැඩේ. වැඩේ ඇවිල්ලා නිර්මාණශීලීභාවය. creating එක. ඒ කියන්නේ වෙඩින් එකේ තියෙන ක්ලාසි ලුක් එක තියාගෙන යන එක. ඉතින් එතකොට අපි ඒකෙදි හැම සොලියුෂන් එකකටම මොකද ඇත්තටම අපි බලන්න ඕන අද කාලේ හැටියට එකක් බජට් එක. සහ ඊළඟදී බජට් එක වගේම ඒකේ තියෙන ක්ලාසිකව ඒ කියන්නේ ඒක රැකගෙන බජට් එකක් තියාගෙන යන්න ඕනේ. ඉතින් මෙතන මම එක කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක ඒගොල්ලන්ට ඕනේ ලෙටර් ප්‍රෙස් ක්‍රමේ ලෝකෙන් ගොඩක් වෙලා දැන් තුරන් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ලෙටර් ප්‍රෙස් එක අපි වෙන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒකට අපි hot stamp කියනවා ඇත්තටම. deep hot stamp එකක් විදිහට pearl foil එකක් white board එකට pearl foil එකක්. ඒකට වෙනස් වැඩක්. අපි ළඟදී දැන් මේ කස්ටමර්ගේ නම personal plating කරන්න පටන් ගත්තා. ඒක රිච් ලුක් එක වෙඩින් එකේ ගේන්නේ. ඒ කියන්නේ ග්ලැමර් ගතියක් ගන්න සහ දැක්ක ගමන් වාව් එකක්. ඒක මොකද තමුන්ගේ නම ගෙස්ගේ නම එනවා ප්ලේට් වෙලා පර්සනලයිස් වෙලා. ඒ පර්සනලයිස් වෙනවා කියන එක ටිකක් මේ වැඩේට මේ වෙඩින් කාඩ් වල අමුතු වැඩක්, අලුත් වැඩක්. ඒ වගේම මේ ඉන්විටේෂන්ස් වල අපි කරන මේ දේවල් ගොඩක් දුරට අපි ගොඩක් කරලා කස්ටමර්ව ළඟ තියාගෙන තමයි මේ ප්‍රොසෙස් කරලා පෙන්නන්නේ. මොකද ඒ ටෙක්නොලොජි වයිස් ගොඩක් අපි ඩෙවලොප් කරගෙන තියෙනවා. සහ මම හිතනවා මේ දැන් අර වගේ නමක් පර්සනලයිස් කරලා කරාම ඒ කාඩ් එක දෙන ගෙස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙඩින් එකේ තියෙන ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි භාවය එතනින්ම කාඩ් එක දෙනකොටම ගිහිල්ලා ඉවරයි. ඕනම කපල් එකක් තමන්ගේ වෙඩින් කන්සෙප්ට් එක සිලෙක්ට් කරාට පසුව අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුම දෙයක් තමයි වෙඩින් ස්ටේෂනරි කියන්නේ. ඉතින් වෙඩින් ස්ටේෂනරි ගත්තම හැම පුංචි ඩීටේල් එකකටම අවධානය යොමු කිරීම ගොඩක් වැදගත්. ඉතින් අද සුභාසිරි තුලින් අපි කතා කරේ ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න හැම කපල් එකකටම ඕවරෝල් වෙඩින් කන්සෙප්ට් එක ස්ටේෂනරි තුලින් හයිලයිට් කරන්නේ කොහොමද කියන එක ගැනයි. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්න අද අපත් සමග එකතුනේ ප්‍රොෆෙෂනල් ස්ටේෂනරි designer Rashi Alves.